සානස මේ වැදගත්කම වෙනස් වුණොත් මොකද්ද ජීවිතයකට වෙන හානිය? වැදගත් කෙනාට මේ ජීවිතේම ලැබෙන සූපහසුවක් තියෙනවා. ඒක පරලෝකෙදිත් ඒ සූපහසු එයාට ලැබෙනවා. ඊළඟට වැදගත්කම හානි වුණොත් මේ ජීවිතේම එයාට ගොඩාක් දුක් පීඩාවටපත් වෙනවා. එයා බොහෝ අයගේ අප්‍රසාදයටපත් වෙනවා, අප්‍රිය අමනාප කෙනෙක් බවටපත් වෙනවා. බලන්න පින්න ස්වාමීන් වහන්සේ මේ වැදගත්කම් හදාගන්නකේ වටිනාකම දැන් අපේ ජාතක පාළිය ගත්තොත් එහෙම පෙර සංසාරයේ නොවැදගත් චරිතයක් ගත කරා කියමු. ඒක සංසාර පුරුද්දක් වෙලා. බුදුරජාණන් වදාළනේ මහණෙනි අතීතයේ toy පුජ්‍යලයා හොමු තමයි කියන්නේ. එතකොට මේ නොවැදගත්කම් ආය සංසාරයට බද්ධ වෙවි ගිහිලා. අපි හිතමු යම් කෙනෙක් හික්මීමක් වැදගත්කමක් තුල හික්මිලා දමණයටපත් වෙලා යහපත කරා ගිහිලා මහණෙනි අතීතයේ මේ මහ බෝසතාණන් වහන්සේගේ අවවාදයට හික්මුණා කියනවා. එතකොට එහෙනම් නොවැදගත් වුණොත් එimhe ඒක සංසාර පුරුද්දක් වෙනවා. දුස්සීලකමක් වේවා අනාචාරයක් වේවා. දැන් අද වර්තමානයේ වචන භාවිතයේදී කිසිම නැහෙනි සංවරයක්. කටට එන්නේ දෙය කියන දැන් ශාක්‍යයන්ගේ ස්වභාවයක් තිබිලා තියෙනවනේ. වචනයක් කිව්වොත් ඒ වචනේ රකින්න. ඒකේ වගකීම එයා ගන්නවා. පොරොන්දුවක් වුණොත් ඒකේ වගකීම Taman ගන්නවා. එතකොට දැන් අද වෙන්නේ අපි හිතමු මොන හරි කටයුත්තකට එනවා කියනවා. ෆෝන් එක ඕෆ් කරනවා. අපි හිතමු ණයක් ගන්නවා. ඒක දෙන්න විදියක් නැහැ. මග හරිනවා. ඒව වැදගත්කම් නෙවෙයි. එතකොට වෙන්නේ එයා නිදා ගන්න ගියත්, කන්න ගියත්, සමාජයකට ගියත් නිතරම බයෙන් දැති ගැනීමෙන් ඉන්නේ. හේතුව මොකද? තමාගේ වැදගත්කම් නැති නිසා. එතකොට ඒක ජීවිතේ පුරාවටම එයාට තියෙන විසරදභාවය නැති වෙනවා. තමන්ගේ දරුවෙකුට වෙන්න පුළුවන්, සහෝදරයෙකුට වෙන්න පුළුවන් අවවාදයක් අනුශාසනාවක් කරන්න බෑ. ඇයි වැදගත් නැහැ. බලන්න ඉන්න වැදගත් නැත්තම් එයා යන තැන දුක් පීඩා ලබනවා. අපි හිතමු ආයතනයක කියලා. ආයතනයක වැදගත් හිටියොත් ඒ ආයතන ප්‍රධානයෙන් අඳුන ගන්නවා මෙයා වැදගත් කෙනෙක් කියලා. පාසලක දරුවෙක් නම් විදුහල්පතිතුමා වෙන්න පුළුවන් ආචාර්ය මණ්ඩලයේ අඳුන ගන්නවා මෙයා වැදගත් ළමයෙක් කියලා. එතකොට මේ පාසලේ ඉන්න දරුවට ඒක පහසුවක්. ආයතනයේ ඉන්න සේවකයාට ඒක පහසුවක්. ඇයි අර තමන්ගේ ඉහළ නිලධාරීන්ගෙන් ආදරේ අනුකම්පාව ලැබෙනවා. එයාට හදිසි නිවාඩුවක් ගන්න වෙන්න පුළුවන්, ඊළඟ කරදරයකට වෙන්න පුළුවන් නේද? අර විදුරු පඬිතුමා විදුරු ජාතකයේදී කියන්නේ රජතුමා කෙරෙහි යම් කෙනෙක් පිරිසුදුව හිටියොත්, වැදගත් විදිහට හිටියොත් රජතුමා මේ රහස් පවා කියන එයාගේ විශ්වාසන්තකම නිසා. එතකොට අපි හිතමු වැදගත් නැත්නම් ආයතන ප්‍රධානීන්ට නොවැදගත් කෙනා දකින්නකොට සතුටක් උපදින්නේ. ඊට පස්සේ නොවැදගත් කෙනාට කතා කරන්න ආමන්ත්‍රණය කරන්න සමහරලාට අර පහත් වචන වලින් සමහරට නමකුත් පැට බැඳෙනවා මෙන්න මේ අසවල් කෙනා කියලා. එතකොට මේ නොවැදගත්කම නිසා බලන්න එයා යන තැන දුක් පීඩා විඳිනවා. මෙලවදී දුක් පීඩා විඳිනවා, පරලොවදී දුක් පීඩා විඳිනවා. ආයතනයක වැඩ කරන නම් ආයතනයේදී දුක් පීඩා විඳිනවා. පවුලක ඉන්නවා නම් පවුලක දුක් විඳිනවා. මොකද ස්වාමීන් වහන්සේ මේ අපි තුන් වැදගත් නැත්තම් දෙමව්පියෝ ඒ දරුවෝ පවා දෙමව්පියන්ට ගරු කරන්නේ නැහැ. එහෙමයි. එතකොට ඒක දෙමව්පියන්ට පීඩාවක්. මොකද ඒ දරුවෝ දන්නවා දෙමව්පිය ළඟ මේ අඩුපාඩු තියෙනවා කියලා. එතකොට මොකද වෙන්නේ? අර දරුවෝ කීකරු ඉන්නේ. එතකොට ඒක කොච්චර මේ නොවැදගත්කම නිසා යන තැන දුක් පීඩා විඳිනවා. ඉතින් ඒ නිසා හරිය වටිනවා මේ වැදගත්කම් ගැන ඉගෙනගෙන. මොකද මේවා පින්න ස්වාමීන් වහන්සේ මේ අපි නොවැදගත් අපි ඒවා තුල නැහැ කියලා මේවා කොන්ක්‍රීට් නෙවෙයි. ඒවා අපිට අහලා බලලා හදාගන්න පුළුවන්. මේ හේතුඵල වශයෙන් තියෙන්නේ. දැන් අපි වැදගත් දෙයක් ඉගෙන ගත්තොත් එහෙම ඒක අපි තුමු වචනේ. අපි වචනයක් දුන්නොත් ඒක රකින්න. අද ඒක ඉගෙන ගත්තොත් අනිනම් අපිට ඒක පුරන්න පුළුවන් නේද? ඉතින් ඒ වගේ වැදගත්කම් ගැන ඉගෙන ගත්තොත් මේ නොවැදගත්කම් ගැනත් ඉගෙන ගත්තොත් නොවැදගත්කම් අතහැරලා වැදගත්කම් ජීවිතේ දියුණු කරගන්න පුළුවන්. ඒකයි මේකේ තියෙන වටිනාකම. එහෙම